ඒකතනේ ඔය තෙරුවන් සරණයි කියලා ඔබ පතන පැතුමක් තියෙනවා නම් කෙනෙකුට මහ පුදුම පිනක් ඔය කරන්නේ. සෙත් වේවා කියන එක පින්ද නැද්ද? සාමාන්‍ය කෙනෙකුට ආශිර්වාද වේවා සෙත් වේවා පින්ද නැද්ද? ඒක පින්නම් තෙරුවන් සරණයි කියන එක. ඒකයි ආරාමයේ අපි ඒක කියන්නේ. මේ එකක්වත් නිකං කරන ඒවා නෙමෙයි. එතන ආනිසංස ලක්ෂයක් තියෙනවා. ඒක නිසා ඔබ බොහොම ආදරෙන් තෙරුවන් සරණයි කියලා කියන්නේ. මනුස්සයෙක්ගේ නිවන ඇරමෙන එකම තැන. යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ. ඔන්න ඔතනට එන්න ඕනේ. මනුස්සයෙකුට ගොඩ යන්න නම් අන්නේ තෙරුවන් සරණ තමයි පතන්නේ. අදිස්ථාන කරන්නේ අනෙක් මිනිසුන්ට. ඒක මහ පුදුම පිනක්. මොකුත් නොවැරනම් තෙරුවන් සරණයි කියන හම්බෙන හැමෝටම මේ ආරාමයට ආහලා. පාර යනකොට කියන්න එපා මොකොත් තමයි තෙරුවන් සරණයි කියන්නේ කියලා අය. නමුත් ආරාමයට ආවට පස්සේ කවුරුත් මේ මහන්නේ ඔබට ඇති වෙන්න පින් කරගත්තා හැකි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හදවතින්ම කියලා බලන්න. අන්න ජීවිතේ හැදෙනවා. ඇයි? ලොකුම ආරක්ෂාව. අර කර්මකාර විපාක වැඩපිළිවෙලින්